සංඛ්‍යා රටාවක සාධාරණ පදේ දීලා තියෙද්දී ඒක පාවිච්චි කරලා ගැටලු විසඳන්නේ කොහොමද කියන එක මම ඔයාලත් එක්ක කතා කරා ළමයි. ඉතින් ඔයාලට ඒක පාවිච්චි කරලා තවත් සංඛ්‍යා රටා අරන් ඒ වගේ සාධාරණ පදේ බලලා ගණිත ගැටලු විසඳන්න උත්සාහ කරන්න පුළුවන්. මම ඉතින් ඒක මම ඔයාලට මේ මූලික දැනුම දුන්නා. හරි මම ඊළඟට කතා කරනවා අපි හිතමු සංඛ්‍යා රටාවක් තියෙනවා ඒකේ සාධාරණ පදේ ඔයාලා දන්නේ නැහැ. දැන් ඔයාලා කලින් විසඳුවේ සාධාරණ පදේ දැනගෙන ඒකේ සංඛ්‍යා රටාව ඒ ආස්තව හදාගත්ත එකනේ. මෙතෙන්දි කරන්නේ සංඛ්‍යා රටාව ඔයා දන්නවා. ඔයා තනියෙන් සාධාරණ පදේ හොයාගන්නේ කොහොමද කියන එක. අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. හරි මම පළවෙනිට ගත්තේ 5 11 17 23 කියන සංඛ්‍යා රටාව. ඔයාලා පළවෙනිට ළමයි මේකෙදි මම මේකෙදි ඔයාලට ක්‍රම දෙකක් කියලා දෙනවා කොහොමද සාධාරණ පදේ හොයාගන්නේ කියලා. එතකොට අපි පළවෙනි ක්‍රමයට යන්. ඔයා මොන ක්‍රමේ පාවිච්චි කරත් ඔයා පළවෙනිම හොයාගන්න ඕනේ සංඛ්‍යා රටාවේ පොදු අන්තරය. හරිද? පොදු අන්තරය කියන්නේ මොකක්ද කියලා මම පාඩම් පටන් ගද්දිම කියලා දුන්නා. දැන් 5 11 17 23 කියන මේ සංඛ්‍යා රටාවේ පොදු අන්තරය මම එහා පැත්තෙන් හදලා පොදු අන්තරය සමාන 11න් 5ක් අඩු කරලා 6යි කියලා අරන් දිනවා. ඒ කියන්නේ පොදු අන්තරය 6යි කියන්නේ ළමයි අනුයාත පද දෙකක් අතර වෙනසනේ. 11න් 5ක් කීයද? 6යි. මේ 17න් 11ක් ගත්තත් 6යි 23න් 17ක් ගත්තත් 6යි. ඔයාට ඒක එක ළඟ තියෙන සංඛ්‍යා දෙකක වෙනස ගන්න පුළුවන්. එතකොට පොදු අන්තරය එනවනේ. හරි. දැන් මේ සංඛ්‍යා රටාවේ පොදු අන්තරය 6යි. හරි. මම පළවෙනි ක්‍රමයට කොහොමද සාධාරණ පදේ හදාගන්නේ කියලා දෙනවා. ඔයා ඉස්සෙල්ලාම T1 T2 T3 ගන්න. පළවෙනි පදේ මොකද්ද මේකේ? පළවෙනි පදේ 5. දෙවෙනි පදේ 11 තුන්වෙනි පදේ 17. හරි. දැන් ඔයා පොදු අන්තරයත් එක්ක මේක හදාගන්නේ කොහොමද කියලා බලන්න ළමයි. පොදු අන්තරේ 6යිනේ. හරිද? පොදු අන්තරේ පදෙන් ගුණ කරන්න. ඒ කියන්නේ දැන් මේක පළවෙනි පදේනේ. එතකොට පොදු අන්තරේ 6යිනේ. 6 එකෙන් ගුණ කරන්න. පළවෙනි පදේ නම් එකෙන් ගුණ කරන්න. දෙවෙනි පදේ නම් 6 දෙකෙන් ගුණ කරන්න. තුන්වෙනි පදේ නම් 6 3ෙන් ගුණ කරන්න. හරිද? හරි. දැන් ළමයි ඔයාලා මේක ගුණ කරලා මේ 5 හදාගන්න ඕනේ. 6 වරක් එක කීයද? 6 වරක් එක 6යිනේ. එහෙනම් 6ෙන් කීයක් අඩු කරන්න වෙනවද මෙතන මේ 5 හදාගන්න? එකක් අඩු කරන්න වෙනවා. මේ හොඳට බලන්න. 6 වරක් එක 6යි. 6ෙන් එකක් 5යි. යන්න 5 හැදුනා. දැන් මෙතනත් කොහොමද ඒක හදාගන්නේ? 6 වරක් දෙක 12යි. 12න් එකක් 11යි. දැක්කද? මෙතෙන්නත් ඍණ එක ආවා. 6 වරක් 3 18යි. 18න් එකක් 17යි. අන්න ළමයි මෙන්න මේ ටික හදාගත්තා නම් ඔයා හරි. මොකද කරේ? පොදු අන්තරේ හොයාගත්තා. පද ටික ලියාගත්තා. පොදු අන්තරේ පදෙන් ගුණ කරා. ඒ කියන්නේ 6 වරක් එක 6යි. 6න් එකක් 5යි. දැන් දෙවෙනි පදේ නම් 6 වරක් දෙක ගන්න 6යි. 6 වරක් 3 18යි. 18න් එකක් 17යි. හරි. එතකොට එහෙනම් ඔයාලා හිතලා බලන්න. එහෙනම් එන්නන පදේ එන්නන පදේනේ සාධාරණ පදේට කියන තවන්නමත් තමයි එන්නන පදේ. එන්නන පදේ නම් tn කියලානේ ගන්නවා කිව්වේ. එන්නන පදේ tn නම් මෙතෙන්ද 6 ගුණ කිරීම කියලා දාන්නේ මොකද්ද මං? n වනේ ළමයි. දැන් ඔයාලා 1 නම් දැම්මේ 1, 2 නම් දැම්මේ 2, 3 නම් දැම්මේ 3. එහෙනම් n නම් දාන්නේ මොකද්ද? n 6 ගුණ කිරීම n ඍණ 1. දැන් මේ ටිකට ඍණ 1 නම් ආවේ මෙතෙන්වත් එන්නේ මොකද්ද? ඍණ 1. එහෙනම් ළමයි මේකේ සාධාරණ පදේ මොකද්ද? tn සමානයි 6න් ගෙන් ගුණ කරපුවාම 6යි n ඍණ 1. මෙන්න ළමයි මේ සංඛ්‍යා රටාවේ මෙන්න මේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදය ආවා. tn සමානයි 6යි n ඍණ 1. ඉතින් ওই ක්‍රමයේ ලේසි ළමයි. ඔයාලට ඕකට හොරගන්න පුළුවන්. මම දෙවෙනි ක්‍රමය කියලා දෙන්න ළමයි ඕක හොයාගන්න. හරි. දැන් මේ දෙවෙනි ක්‍රමයේදී කරන්න ඕනේ. ඔයා ඉස්සලාම ඔයාට දීලා තියෙන සංඛ්‍යා රටාව ලියා ගන්න. 5 11 17 23. හරි. සංඛ්‍යා රටාව ලියා ගත්තා. දැන් මං කියවනේ මේ මොන ක්‍රමයට උනත් පොදු අන්තරය ඕනේ කියලා. පොදු අන්තරය කීයද ළමයි? 6යි. පොදු අන්තරය 6යි. හරි. ඔයා දැන් සංඛ්‍යා රටාව ලියා ගත්තා. ඊළඟ ළමයි වගේ පොදු අන්තරය දිහා බලන්න. පොදු අන්තරය මොකද්ද? 6යිනේ. හරි. 6 පොදු අන්තරයේ සංඛ්‍යා රටාව ලියන්න යන්නේ ඊළඟට. දැන් මෙතන 6නේ. 6 12 18 24.
ඉස්සෙල්ලා මොකද්ද කරන්නේ? ඔයාලට දීලා තියෙන සංඛ්‍යා රටාව ලියාගත්තා. ඊට පල්ලෙහින් ලියනවා පොදු අන්තරේ සංඛ්‍යා රටාව. පොදු අන්තරේ 6නේ. එහෙනම් 6 12 18 24. ඊළඟට ළමයි මෙන්න මේ දෙකේ වෙනස බලනවා. 5න් 6ක් අඩු කරපුවම කීයද? 5න් 6ක් තමයි අඩු කරන්නේ. හරිද? සංඛ්‍යා රටාවෙන් පොදු අන්තරේ සංඛ්‍යා රටාවේ පළවෙනි පදේ තමයි අඩු කරන්නේ. ඒකට 5න් 6ක්. දැන් ඔයා 6න් 5ක් අඩු කරන්න එපා. 5න් 6ක් අඩු කරපුවම කීයද? ඍණ 1යි. 5න් 6ක් අඩු කරපුවම ඍණ 1යි නේද ළමයි මේ? 5න් 6ක්. කීයද ඍණ 1යි. එතකොට ඔන්න ඔය ටික ගන්න ඕනේ. ඉස්සෙල්ලම සංඛ්‍යා රටාව ලියාගත්තා. පොදු අන්තරේ සංඛ්‍යා රටාව ලියාගත්තා. 5න් 6ක් අඩු කරා ඍණ 1යි. දැන් ලියන්න ළමයි tn සමානයි පොදු අන්තරේ 6යිනේ. එතකොට n වෙන පදේ නම් 6 ගුණ කරන්නේ n වලින් කියලා ඔයාලා දන්නා. ඔයාලට බලන්න මේ ඍණ 1 මෙතන ලියන්න. මෙතෙන් ආපු සංඛ්‍යාව තමයි මෙතන ලියන්නේ. එතකොට ඔයාලා මෙතන හරියට මේ සංඛ්‍යාව ගත්තේ නැත්නම් මේක වර්ධිනවා. එතකොට මේක අනුවත් මෙහෙම tn සමානයි 6යි n ඍණ 1 කියලා සාධාරණ පදේ එනවා. හරි. ඉතින් ක්‍රම දෙකම ලේසි. ක්‍රම දෙකෙන් එකම උත්තරය ආවා. ඔයාට ඔය ක්‍රම දෙකෙන් එකක් තෝරගන්න පුළුවන්. හරි. අපි තව සාධාරණ පදයක් හොයලා බලමු ළමයි. දෙවෙනි ප්‍රශ්නේ. 15 19 23 27 සංඛ්‍යා රටාව. හරි. ඉස්සෙල්ලාම මොකද්ද හොයාගන්නේ? පොදු අන්තරේ. පොදු අන්තරේ මං පොදු අන්තරේ හොයලා තියෙනවා අතන 19න් 15 කියන මේ 19න් 15 මේ දෙකක් අතර වෙනසනේ ගන්න ඕනේ. 19න් 15 කීයද? 4යි. පොදු අන්තරය 4යි. එතකොට පළවෙනි ක්‍රමය අනුව හදමු. ඉස්සෙල්ලාම පද තුන ලියා ගන්නවා. T1 T2 T3. පළවෙනි පදේ මොකද්ද මේකේ? 15 ඊළඟට 19 ඊළඟට 23. හරි. දැන් පොදු අන්තරය කීයද? 4නේ. 4 වරක් 1 පළවෙනි පදේනේ. දෙවෙනි පදේ නම් 4 වරක් 2. තුන්වෙනි පදේ නම් 4 වරක් 3. දැන් 15 හදාගන්න ළමයි. 4 වරක් 1 4යි. 4 වරක් 1 4යි. 15 හදන්න නම් මොකද කරන්න ඕනේ? 11ක් එකතු කරන්න ඕනේ. දැන් ඔයා එතෙන්ද කීයක් හරි එකතු කරනවද අඩු කරනවද කියලා තීරණය කරන්න මෙතනින් එන සංඛ්‍යාවත් එක. මේ 4 වරක් 1 4යි. එතකොට 15 හදාගන්න 11ක් එකතුද කරන්න ඕනේ අඩුද කරන්න ඕනේ? 11ක් එකතුනේ කරන්න ඕනේ ළමයි. එතකොට 4 වරක් 2 කීයද? 8යි. 8යි 11යි තමයි 19 වෙන්නේ. 4 වරක් 3 12යි. 12යි 11යි 23යි. හරි. ඔය ටික තේරුණාද? හරි. ඔය ටික තේරුණා. ඊට පස්සේ tn සමානයි. අපි දන්නවා tn නම් 4 ගුණ කිරීම n කියලා මෙතෙන් ලියන්න. මෙතෙන් දාන්නේ 11. tn සමානයි 4යි n ධන 11. අපි දෙවෙනි ක්‍රමයට යන්න ළමයි. දෙවෙනි ක්‍රමයේදී මොකද්ද කරන්නේ? දැන් ඔය ක්‍රම දෙකෙන් මොකක් කරත් ඔයා අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. ඉස්සලා මොකද්ද? පොදු අන්තරේ හොයාගෙන ඉන්න ඕනේ. පොදු අන්තරේ 4යි. හරි. ඉස්සලාම ඔයාලට දීලා තියෙන සංඛ්‍යා රටාව ලියා ගන්න. අර අතන තියෙන සංඛ්‍යා රටාව 15 19 23 27. ඊට පස්සේ පොදු අන්තරේ සංඛ්‍යා රටාව ලියා ගන්නවා. 4නේ. 4 8 12 16 ඔහොමම ලියන්න පුළුවන් නේ. හරි. දැන් මොකද කරන්න ඔයා? උඩ තියෙන සංඛ්‍යාවෙන් යට තියෙන සංඛ්‍යාව අඩු කරනවා. 15න් 4ක් කීයද? 15න් 4ක් 11යි. දැන් ඒක ධනද ඍණද? ධන. ධන 11නේ. දැන් ඉස්සෙල්ලාවේ ඍණ ගානක් ළමයි. ඒ ඍණ ගානක් ආවේයි. මෙතන තියෙන සංඛ්‍යාව මෙතන තියෙන සංඛ්‍යාවට වඩා පොඩි එකක්. ඉස්සෙල්ලා තිබ්බේ මෙතන තියෙන සංඛ්‍යාව පොඩි එකක්. මේකට වඩා පොඩි එකක්. එතකොට මෙතෙන් එන්නේ ඍණ ගානනේ. දැන් මේකේ නම් 15න් 4ක් 11යිනේ. ඒක ධන 11යිනේ. හරි. ඊට පස්සේ ඔයා ලියා ගන්නවා tn සමානයි පොදු අන්තරය කීයද? 4යි. tn නේ. එතකොට 4 ගුණ කරන්නේ n ගෙන්. මෙතෙන් ආවේ ධන 11. tn සමානයි 4යි n ධන 11. ඔන්න පළවෙනි ක්‍රමෙන් ආපු උත්තරේම මෙතෙන්වත් ආවා. ඔයාලට ඔය ක්‍රම දෙකෙන් එකක් සාධාරණ පදේ හොයන්න පාවිච්චි කරන්න පුළුවන් ළමයි. හරි. හරි. පාඩමේ අවසාන කොටස තමයි ළමයි සංඛ්‍යා රටා ඇතුළත් ගැටලු විසඳීම. දැන් ඔයාලට මම ඉස්සෙල්ලා කියලා දුන්නානේ අර සාධාරණ පදේ හොයන ගැටලු. එතකොට ඊට වඩා
සංකීර්ණ ගැටලු තෝට ඉන්න පුළුවන්. ඉතින් ඔයා අර කියලා දුන්න ක්‍රමේ හොඳට ඔලුවට ගත්තනම් කොච්චර සංකීර්ණ එකක් ආවත් ඔයාට ඒ ගැටලුව විසඳගන්න පුළුවන්. හරිද? හරි. දැන් සංඛ්‍යා රටය තුලත් ගැටලු විසඳීමේදී ළමයි මෙතෙන්දි තියෙන්නේ දැන් ඔයා ඔය ඉගෙන ගත්ත හැමදේම තියෙනවානේ. අන්න ඒ හැමදේම එකට කරලා එකතු කරලා ඒ දැනුම ඔක්කොම එකතු කරලා තනියෙන් ගානක් හදාගන්නේ කොහොමද කියන එක තමයි මේකෙදි අවබෝධ කරගන්න ඕනේ. හරි. මම එතකොට ගානක් සාකච්ඡා කරනවාට ඉතින් මේකෙන් තේරුම් ගන්න ඔයාට මොන ගාන දුන්නත් ඔයා හරියට කල්පනා කරලා ඔයා ඉගෙනගත්ත දේවල් ටික පාවිච්චි කරලා ඔයාට පුළුවන් මේක ගොඩදා ගන්න. හරි. බලමු අපි ගානට යන් දුරදිවීම පුහුණු වන ක්‍රීඩකයෙක් දිනපතා පුහුණු වීම වල යෙදෙයි. හරි. එතකොට ළමයි දැන් ගානක් දුන්නාම දැන් අපිට හම්බ වෙනවා දිග ගණන්. හරිද? ඔයා ඒක මේ ගාන්නම් දිගයි මට තේරුම් ගන්න බෑ. එහෙම ඒ වගේ තියෙන එකට යන්න එපා ළමයි. ඔයාලා ගානක් ගත්තාම ඒක කෑල්ලෙන් කෑල්ලට කියවන්න. ඒ කියන්නේ වාක්‍යයෙන් වාක්‍ය කඩා ගන්නවා. මේ වාක්‍යෙ මෙහෙම කිව්වා. ඊට පස්සේ ඒක ලුඩ් දාගන්න. ඔයාට තේරෙන්නේ නැති තැන් තියෙනවා නම් පොඩ්ඩක් පැන්සලෙන් නෝට් එකක් දාගන්න පුළුවන්. ඒකෙන් කියන්නේ මොකද්ද කියන එක පැන්සලෙන් ඉරක් ගහ ගන්න පුළුවන්. දුරදිවීම පුහුණු වන ක්‍රීඩකයෙක් දිනපතා පුහුණු වීම වල යෙදෙනවලු. හරි. ඔහු මීටර් 500ක දුරක් පළමු දිනේදී වූ අතර අන්න ළමයි. එයා මීටර් 500ක් පළවෙනි දවසේ දිව්වලු. ඉන්පසු සෑම දිනකම පෙර දිනට වඩා මීටර් 100ක් බැගින් වැඩිපුර දිව්වේය. ළමයි මේකෙන් මොකද්ද කියන්නේ? දුරදිවීම පුහුණු වන ක්‍රීඩකයෙක් හැමදාම එයාගේ පුහුණු වීම කරනවලු. එයා පළවෙනි දවසේ මීටර් 500යිලු දිව්වේ. හැබැයි ඊට පස්සේ තිබ්බ හැම දවසකම එයා කලින් දවසට වඩා මීටර් 100ක් වැඩිපුර දිව්වා. ඒ කියන්නේ දැන් පළවෙනි දවසේ 500ක් දිව්වනේ. එහෙනම් දෙවෙනි දවසේ කීයද? 600යි. තුන්වෙනි දවසේ කීයද? 700යි. අන්න ඒ විදිහට තමයි එයා දුවලා දින්නේ. පළවෙනි ප්‍රශ්නෙන් අහන්නේ වගේ මුල් දින 3 දුවන ලද දුර වෙන වෙනම ලියන්න. එන්නන දිනයේදී දුවන ලද දුර සඳහා සාධාරණ පදය සොයන්න. 20 වන දිනේදී ඔහු දුවන දුර සොයන්න. ඔහු කිලෝමීටර් 3ක දුරක් දුවන්නේ කීවැනි දිනේදීද? හරි දැන් ඔයාට තේරෙනවා මේක මේ වෙනම කතාවකට ආදේශ කරලා. හැබැයි ඔයාට තියෙන ළම අර කියලා දුන්න ටිකමයි. හරිද? වෙනසකට තියෙන ඔයාට මෙතන නිකන් කතන්දරයක් දීලා තියෙනවා. හරි අපි හදාගෙන යන්කෝ. පළවෙනිට මොකද්ද කියන්නේ? මුල් දින 3 දුවන ලද දුර වෙන වෙනම ලියන්න. හරි. දැන් ඒක ලේසියි නවාට. දැන් ගානේ පැහැදිලිව කිව්වා පළවෙනි දවසේ මීටර් 500යි දිව්වේ. දෙවෙනි දවසේ එහෙනම් කීයද? 500 100ක් එකතු කරන්න වෙනවා. එතකොට තුන්වෙනි දවසේ මීටර් 700යි. හරි. පළවෙනි දවසේ 500යි, දෙවෙනි දවසේ 600යි, තුන්වෙනි දවසේ 700යි. එතකොට ළමයි ඔයාලා මේක සංඛ්‍යා රටාවක් විදිහට හිතුවොත් සංඛ්‍යා රටාවේ මුල් පද තුන කියන්න මට. 500 600 700. අන්න ළමයි සංඛ්‍යා රටාවක් නේද? ඕන්නම් 800 900 1000 ඔහොම ලියා යන්න පුළුවන්. හරි. දෙවැනි එක මොකක්ද අහන්නේ? එන්නවන දිනේදී දුවන ලද දුර සඳහා සාධාරණ පදය සොයන්න. අන්න ළමයි. මොකක්ද ඕකෙන් කියන්නේ? අර මං කිව්ව නේද ඔයාලට සාධාරණ පදේ තනියෙන් හදාගන්නේ කොහොමද සංඛ්‍යා රටාව දිහා බලාගෙන කියලා. අන්න ඒක නේද ඔය අහන්නේ. දැන් ඔයාලට ඉස්සරහට එන ගණන් ටික හදන්න අනිවාර්යයෙන්ම සාධාරණ පදේ ඕන වෙනවද නැද්ද? ඕන වෙනවා. ඔයාලට ගානේදී සාධාරණ පදේ දැන් මේක නම් ඔයාලට හදන්න කියලා තියෙනවනේ. සාධාරණ පදේ හදන්න කිව්වොත් නැතත් ඔයා අනිවාර්යෙන් සාධාරණ පදේ හදාගන්න ඕනේද නැද්ද? හදාගන්න ඕනේ ළමයි. නැත්තම් ඉස්සරහ ගණන් ටික හදාගන්න බෑ. ඔයා සාධාරණ පදේ එන්නේ කවදා හරි දවසක දුවන දුර ඊට පස්සේ මේ වගේ දුරක් දුවන්න කීවෙනි දවසද කියලා ඇහුවොත් ඔයාලට සාධාරණ පදේ පාවිච්චි කරලා මේක හදාගන්න වෙන්නේ. එහෙනම් ඉතින් ඔයාලට සාධාරණ පදේ හදාගන්න වෙනවා. දැන් මෙහෙමයි. දැන් මං ක්‍රම දෙකක් කියලා දුන්නානේ. ඒ දෙකම පාවිච්චි කරන ළමයි ඇති. මම දෙවෙනි ක්‍රමයට මේක හදන්නම්. ඔයාලා අර පළවෙනි ක්‍රමය ඔයාලා කැමති ක්‍රමයකට ඒක හදන්න පුළුවන්. දැන් මේකනේ ළමයි මේ සංඛ්‍යා රටාවේ මුල් පද තුන. ඉස්සෙල්ලාම අපි හොයාගන්න මොකද්ද? පොදු අන්තරය. හරි පොදු අන්තරය. පොදු අන්තරය කීයද? 100යි. හරි. ඉස්සෙල්ලාම ඔයාගේ සංඛ්‍යා රටාව ලියනවා. 500 600 700. ඊට පස්සේ පොදු අන්තරයේ සංඛ්‍යා රටාව ලියනවා. පොදු අන්තරය 100යිනේ. 100 200
300. හරි. එතකොට ඊට පස්සේ මේ දෙකේ වෙනස ගන්නවා. 500න් 100ක් කීයද? 400යි. ධන 400 තමයි එන්නේ. හරි. දැන් ළමයි ඔයා ලියන්න Tn සමානයි මෙතන 100නේ. 100 ගුණ කිරීම n මෙතන ධන 400. හරි. එහෙනම් සාධාරණ පදේ මොකද්ද? Tn සමානයි 100යි n ධන 400. හරි. ඕක තමයි සාධාරණ පදේ. එතකොට ඔයා ඉස්සරහට ගණන් ටික හදන් යද්දී ඕක පාවිච්චි කරලා තමයි ගණන් ටික හදා ගන්න ඕනේ. හරි. අපි යන් රෝම ඉලක්කම් 3ට ඒකේ මොකද්ද කියන්නේ 20 වන දිනයේදී ඔහු දුවන දුර සොයන්න. හරි. එතකොට ළමයි දැන් මොකද්ද සාධාරණ පදේ? Tn සමානයි 100යි n ධන 400. 20 වන දිනයේදී දුර හොයන්නේ කොහොමද? මේ 20 වෙනුවට n වෙනුවට 20 ආදේශ කරනවා. 100 ගුණ කිරීම 20 ධන 400. දැක්කත් දැන් අර කලින් ඉගෙන ගත්ත දේවල්මයි මෙතන තියෙන්නේ. 100යි 100 20ෙන් ගුණ කරපුවාම 2000යි 2000 ධන 400 කීයද? 2400. මේ උත්තරය එන්නේ මොන වගේද? මීටර් වලින්. ඔයාලට කිලෝමීටර් කරන්න නම් මේක 2.4යි. කිලෝමීටර් මොකද මේක 1000න් බෙදනවනේ. හරිද? එහෙම ගන්නත් පුළුවන්. හරි. හතරවෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ වගේ? ඔහු කිලෝමීටර් 3ක දුරක් දුවන්නේ කීවෙනි දිනේද? හරි. ඒකෙන් කියන්න ළමයි අර වගේ ප්‍රශ්නයක්. කිලෝමීටර් 3. කිලෝමීටර් 3ක් මේ සංඛ්‍යා රටාවේ තියෙනවා. ඒක තියෙන්නේ කීවෙනිද කියලා තමයි ඔයාගෙන් අහන්නේ. ඉස්සෙල්ලාම ඔයා බලන්න ඕනේ කිලෝමීටර් 3ක් කියන්නේ කීයක්ද? මීටර් 3000ක් තමයි කිලෝමීටර් 3ක් කියලා කියන්නේ. දැන් සාධාරණ පදේ මොකද්ද ළමයි ඔයාගේ? Tn සමානයි 100යි n ධන 400. Tn සමානයි 100යි n ධන 400. හරි. දැන් ඔයාට පුළුවන් ළමයි මේ වගේ එකදී මේ 3000 කියන එක Tnට සමාන. ඒ කියන්නේ මේ ඔයාලට දීලා තියෙන සාධාරණ ඔයා හදාගත්ත සාධාරණ පදයට 3000 ආදේශ කරන්න ළමයි. 100යි n ධන 400. එතකොට දැන් nට 3000 ආදේශ කරනවද? නෑ. මේකෙදි අහන්නේ කියන දේ හොඳට තේරුම් ගන්න ළමයි. මේකෙදි අහන්නේ ඔහු කිලෝමීටර් 3ක දුරක් දුවන්නේ කීවැනි? අන්න කීවැනි කියන වචනේ තියෙනවා. කීවැනි? ඒ කියන්නේ 3000 කියලා මේ සංඛ්‍යා රටාවේ පදයක් තියෙනවලු ඒක තියෙන්නේ කීවැනියටද කියලා. ඒ වෙලාවට මං කිව්වා සාධාරණ පදේ ඒ දීලා තියෙන ගානට සමාන කරගන්න. ආදේශ කිරීමක් කරන්න යන්න එපා. හරි. 3000 ධන 400 සමාන ලකුණෙන් මේ පැත්තට ගෙනාවුවාම ඍණ 400 වෙනවා. 100යි. 3000න් 400ක් කීයද? 2600යි. මේ පැත්ත 100ෙන් බෙදනවා. මේ පැත්තත් 100ෙන් බෙදනවා. එතකොට n සමානයි 26යි. අන්න ළමයි එයා ඔහු කිලෝමීටර් 3ක දුරක් දුවන්නේ කීවෙනි? කිලෝමීටර් 3ක් කියන්නේ මීටර් 3000ක්. කීවෙනි දවසේද? 26 වෙනි දවසේ. මේ 26 වෙනි ඔහු දුවාගෙන යනවනේ. 26 වෙනි දවසේ කොච්චර දුරක් දුවනවද? කොච්චර දුරක් දුවනවද? මීටර් 3000 නැත්නම් කිලෝමීටර් 3ක්. හරි. 9 වසරේ ළමයිගේ සංඛ්‍යා රටා කියන පාඩම මං කියලා දුන්න ළමයි ඔයාලට මූලිකම දේවල් ටික. ඒ කියන්නේ ගාණක් හදාගන්න ගන්නුනේ අවබෝධය. මං කියලා දුන්නා ඔයාලට. ඉතින් මේකෙන් සංඛ්‍යා රටා කියන පාඩම ගැන මොකක් හරි අවබෝධයක් ඔයාලට ලැබෙන්න ඇති කියලා මං හිතනවා. ඉතින් ඉස්සරහට දාන වීඩියෝස් ඔයාලා ළඟට ගෙන්න ගන්න අපිව subscribe කරලා තියාගන්න.
ඉතින් පාඩමත් එක්ක එකතු වුණා නම් ඔයා හොඳට මේ පාඩම අවබෝධ වුණා කියලා මම හිතනවා. ඒ වගේම ඔයාට මේ පාඩමේදී මොනවා හරි නොතේරෙන තැනක් තිබ්බනම් ඒ කියන්නේ ඔයාගේ කලින් පන්තියේදී 8 ශ්‍රේණියේදී මේ සංඛ්‍යා රටා කියලා පාඩමක් තියෙනවා දීර්ඝව කතා කරන ඒක ඔයාට මිස් වුණා නම් ඔයාට පුළුවන් අපේ channel එකේ 8 ශ්‍රේණියේ පාඩම් මාලාව යටතේ තියෙනවා සංඛ්‍යා රටා පාඩම. ඉතින් ඒක බලලා මේක බලන්න පුළුවන්. එහෙම තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් නැත්තම් ගැටලුවක් නෑ. ඔයාට මේක බලලා අයිඩියා එකක් ගන්න පුළුවන් මේකේ ගණන් ටික කොහොමද හදාගන්නේ කියලා.